සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මාධව ටෙක්ටිව් YouTube channel එකේ brand new episode එකකට. අදත් ගොඩක් interesting video එකක් අරන් ඉන්න තියෙනවා. අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ Netflix account එකක් කොහොමද create කරගන්නේ කියලා. කලින් වීඩියෝ එක මම කරා Netflix account එකක් mobile phone එකෙන් කොහොමද create කරගන්නේ කියලා. ඒ වීඩියෝ එකක් බලන්න කියලා මතක් කරන ගමන් අපි වැඩි කතා නැතිව යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකෙන් එකතු වෙන මම මාධව සේනානායක. ඔයා යූස් කරන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ටයිප් කරගන්න. create Netflix account කියලා. ඊට පස්සේ මෙන්න මේ link එක ක්ලික් කරගන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තියෙනවා. No commitments, cancel anytime, everything on Netflix for one low price, no ads and no extra fees ever. මම next කරගන්නවා. ඊට පස්සේ අපිට plans වගේක් ඇවිල්ලා තියෙනවා. උඩින්ම තියෙනවා try 7 days for $0 කියලා තියෙනවා. මෙන්න මේ වගේ plan එකක් ඇවිල්ලා තියෙනවා. mobile plan එක තියෙනවා, basic plan එක තියෙනවා, 72p එක තියෙනවා, standard plan එක තියෙනවා, 4K plan එක තියෙනවා. මෙතන mobile plan එකෙන් පුළුවන් වෙන්නේ phone එකෙන් ඒ වගේම ටැබ්ලට් එකෙන් විතරයි. බේසික් ප්ලෑන් එක අපිට පුළුවන් TV, computer, mobile phone and tablet වලට යූස් කරන්න. මම බේසික් ප්ලෑන් එක සිලෙක්ට් කරගෙන next කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මෙතන next කියලා එකක් ඇවිල්ලා තිනවා. මම next කියන එක දෙනවා. ඊළඟට මම මගේ email address එක සහ password එක මෙතෙන්ට දෙනවා. දැන් මම next කරනවා. මෙයාලා අපිට sign in code එකක් එවන නිසා send sign in code කියන එක click කරගන්නවා. මම මගේ Gmail account එකට ගිහිල්ලා ආපු code එක copy කරගෙන මෙතෙන්ට paste කරගෙන ඉස්සරහට යනවා. අන්තිම step එක තමයි අපිට කරන්න තියෙන්නේ. අපේ payment method එක enter කරගන්න ඕන. මම මෙතනින් next කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ card එකේ details මෙන්න මේ විදිහට enter කරගන්න. මුලින්ම අහන්නේ card number එක. ඔයාගේ debit හරි credit හරි card එකේ තියෙන card number එක මෙතෙන්ට අපි enter කරගන්න ඕන. මෙතනින් අහන්නේ expire date එක. ඔයාගේ card එකේ තියෙන expire date එක මෙතෙන්ට enter කරගන්න. ඊළඟට අපි දෙන්න ඕන CVV එක. සමහර විට ඔයාගේ card එක CVV කියලා ඇති නැත්නම් CVC කියලා ඇති. ඉලක්කම් 3ක number එකක් තියෙන. ඒකත් මෙතන enter කරගන්න. ඊට පස්සේ කාඩ් එකේ තියෙන නම මෙතනින් දාගන්න ඕන. ඉතින් අපේ plan එක ඇවිල්ලා basic plan එක. basic plan එකේ මාසෙකට අපේ $3.99ක් අපි Netflix එකට ගෙවන්න ඕන. ඔයාලට ඕන වෙලාවක මෙතනින් මේක change කරගන්න පුළුවන්. but මේ plan එක හොඳයි හින්දා මම start membership කියන එක click කරගන්නවා. Welcome to Netflix. You have started your membership and we emailed the details to කියලා දාලා තියෙනවා. මගේ email address එකට මම next කියන එක click කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් තව profile add කරගන්න. නමුත් මගේ නමත් එක්ක තියෙන මේ profile එක okay නිසා මම next කරගන්නවා. මේ step එකෙන් අහන්නේ මොන languages වල movies ද ඔයා බලන්න කැමති කියලා. highlight වෙලා තියෙනවා English එක. ඔයාට පුළුවන් මෙතනින් ඔයා කැමති language එකකුත් select කරගන්න. දැනට මම English විතරක් select කරලා next කරගන්නවා. ඊට පස්සේ මෙතනින් movies කිහිපයක් තියෙනවා. ඒකෙන් 3ක් tick කරගෙන යන්න කියලා කියනවා. මම animation එකක්, ඒ වගේම මෙතනින් TV series එකක් තියෙනවා Last Airbender. ඊට පස්සේ මම Anaconda select කරගන්නවා. මම දැන් finish කියන එක click කරගන්නවා. ඔන්න යාළුවනේ අපි Netflix account එකක් create කරගෙන තියෙන්නේ. මෙතන උඩ tabs කිහිපයක් තියෙනවා. පළවෙනි එකේ තියෙන්නේ home. අපි දැන් ඉන්නේ home tab එකේ. දෙවෙනි එකට තියෙනවා shows කියලා. මේකේ TV series තියෙනවා. ඒ වගේම movies කියලා tab එකක් තියෙනවා. මේකේ cartoon, ඒ වගේම movies මේකේ තියෙනවා. ඒ වගේම games කියලා tab එකකුත් තියෙනවා. new and popular කියන tab එකේ අපිට බලා ගන්න පුළුවන් most popular movies මොනවද කියලා. ඒ වගේම my list කියලා එකකුත් තියෙනවා. අපි account එක create කරද්දී ඔයාලට මතක ඇති අපි movies 3ක් select කරා. ඒ select කරපු movies 3 my list එකට තමයි එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ browse by languages කියලා තියෙනවා. අපිට පුළුවන් language එකක් select කරලා ඒ language එකට අදාළ movie එකක් අපිට select කරගන්න. ඉතින් guys අද වීඩියෝ එක ගැන වගේම තේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට මම sign out වෙනවා. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.